රැකියා ප්‍රවර්ධන ඒකකයේ සමාජ සේවා නිලධාරී ලක්ෂාදී අරන්දර. ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළඳපොළ තුළ විවිධ හේතුන් නිසා කාන්තා නියෝජනය අඩු මට්ටමක පැවතීම අභියෝගාත්මක තත්ත්වයක් පවතිනවා. ඉතින් ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකයට මේ නිසා අහිතකර බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඒ වගේම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයටත් මෙහි අහිතකර බලපෑම් ඇති කරන්න පුළුවන්. සමාජ සේවා දෙපාර්තමේන්තුවත් මිනිස් වල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුවත් ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයත් යන ආයතන ත්‍රිත්වය ඒකාබද්ධව 2021 වර්ෂයේ නොවැම්බර් මාසයේදී ESPD ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබුවා. ඒ තුළින් ආබාධ සහිත පුද්ගලයන් සඳහා රැකියා ප්‍රවර්ධනය කිරීමේ කටයුතු සිදු කරනු ලබනවා. කිලිනොච්චි දිස්ත්‍රික්කයේ විශාල ඇඟලුම් කම්හලක දර්ශනයකි. සමාජ සේවා නිලධාරී සහ මානව සම්පත් සංවර්ධන නිලධාරී. සමාජ සේවා නිලධාරී ලෙස මම අපගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මානව සම්පත් සංවර්ධන නිලධාරී සමග එකතු වී අප සමග සම්බන්ධ වී සිටින ආබාධ සහිත රැකියා සොයන්නන් සම්බන්ධයෙන් කතා කළා. MAS විදියල් ආයතනය ආබාධ සහිත රැකියා අපේක්ෂකයන්ට රැකියා අවස්ථාව ලබා දීමට කැමැත්තෙන් සිටින බැවින් ඔවුන් හා සම්බන්ධ වීමට මානව සම්පත් සංවර්ධන නිලධාරී එම අවස්ථාවේ යෝජනා කළා. කාන්තා සේවිකාවන් ඇඟලුම් නිෂ්පාදනයේ යෙදෙමින් සංඥා භාෂාවෙන් කතා කරනු ලබයි. මානව සම්පත් කළමනාකරු MAS ඉන්ටිමේට්ස් ආයතනය. MAS නිර්මාණවනද අපි MAS ආයතනය වන අතර ආබාධ සහිත සේවකයින්ට රැකියා සහාය ලබා දීම සඳහා අප විශේෂයෙන් සකස් කළ පද්ධතියක් පවත්වාගෙන යනු ලබනවා. උදාහරණයක් ලෙස ඔවුන්ගේ රැකියා පවත්වා ගැනීම සඳහා අපිට විශේෂ සහායක පද්ධතියක් තිබෙනවා. ආබාධ සහිත සේවකයින් සඳහා විශේෂ පුහුණු අවස්ථාවක් ලබා දීම සඳහා අප සහායකයින් හා උපදේශකයින් පත් කර තිබෙනවා. සබඳතා නිර්මාණය කිරීමේ වැඩසටහනේ ප්‍රතිලාභියෙකු සංඥා භාෂාවෙන් කතා කරයි. අපිට මෙහිදී හොඳ පුහුණුවක් ලැබෙනවා. අප අතින් යම් වරදක් සිදුවන අවස්ථාවන් වල අපගේ අනෙක් සහෝදර සේවකයින් සහ කළමනාකරුවන් අපට ඉතා හොඳින් මඟ පෙන්වනවා. සංඥා භාෂාවෙන් සංවේදනය කරන ලබන සබඳතා නිර්මාණය කිරීමේ වැඩසටහනේ තවත් ප්‍රතිලාභියෙක්. මට හැම මාසෙම වැටුපක් ලැබෙනවා. එම වැටුපෙන් මගේ පවුලේ අය සහ නංගිගේ අධ්‍යාපන කටයුතු සඳහා මම වියදම් කරනවා. ඉතින් මම ඔබගෙන් ඉල්ලන්නේ නිවසේ රැඳී නොසිට මෙම සමාගමේම හෝ වෙනත් ඕනෑම ආයතනයක රැකියාවක් හොයාගන්න උත්සාහ කරන්න. මානව සම්පත් සහ පරිපාලන කළමනාකරු MAS ඉන්ටිමේට්ස් ආයතනය. MAS හෝල්ඩින්ග්ස් ආයතනයේ එක් වැදගත් අංගයක් වන්නේ අපගේ සේවාදායකයින්ට නිතරම ප්‍රමුඛත්වය ලබා දීමයි. ආරම්භයේ සිටම අපගේ සේවාදායකයින්ගේ සුබසාධනයට ප්‍රමුඛත්වය ලබා දීම සඳහා අප බැඳී සිටි අතර අද වන විටත් අපගේ අපේක්ෂාව වන්නේ ඔවුන්ගේ ජීවිතවලට සුබසිද්ධියක් ළඟා කර දීමයි. යාපනයේ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති සිල්ලර වෙළඳ සැලක සේවය කරනු ලබන අර්ධ දෘශ්‍යබාධ සහිත සබඳතා නිර්මාණ වැඩසටහනේ ප්‍රතිලාභියෙක්. මම මුදල් අය කැමියෙකු ලෙස සේවය කරන අතර භාණ්ඩ විකිණීමේ නිරත වෙනවා. මම රැකියාව කරනු ලබන ආයතනයේ කළමනාකර මණ්ඩලය ඉතාම කරුණාවන්තයි. ඔවුන් ඉතා සුහදශීලීව අපට හොඳින් මඟ පෙන්වනවා. ඔවුන් අපට හොඳ සහයෝගයක් ලබා දෙනවා. මම ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් හමු වූ අවස්ථාවේ ඔවුන් මට රැකියාව සොයා ගැනීමට සහයෝගය දුන්නා. ඒ නිසා මම ඔවුන්ට ඇත්තෙන්ම ස්තුතිවන්ත වෙනවා. මගේ පවුලේ අයත් මගේ රැකියාවට කැමතියි. මම වගේම ඔවුනුත් මගේ රැකියාව ගැන සතුටු වෙනවා. නිලධාරීන් සමාගම් හිමිකරු සමග සාකච්ඡා කරනු ලබන දර්ශනයකි. සංවර්ධන නිලධාරී. අපි සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරීන් ලෙස කටයුතු කරනු ලබනවා. මානව සම්පත් සංවර්ධන නිලධාරීන් සමග එක්ව අර්ධ දෘශ්‍යාබාධ සහිත රැකියාලාභියෙකු වන නිවර්තික මහත්මියට රැකියා සහාය ලබා දීමට අපට හැකි වුණා. ආබාධ සහිත රැකියා කරන කාන්තාවන්ට පවුලේ සහයෝගය විශේෂයෙන් අවශ්‍ය වේ.
ඇය දරුවන් දෙදෙනෙකුගේ මවකි. අවශ්‍ය වූ විට ඇයගේ අවශ්‍යතාවය අනුව වැඩ කරන වේලාවල් වෙනස් කරගත හැකිය. ඇයගේ සමාගම සහ ඇයගේ පවුලේ අය ඇයට ආදායමක් ලබාගෙන ස්වාධීන වීමට අවශ්‍ය ඉඩකඩ සලසා ඇත. ஒரு ஆதரவாக இருக்கிறது. මානව සම්පත් සංවර්ධන නිලධාරී எல்லா இடங்களிலும் இருக்கும் සමාජ සේවා නිලධාරී සහ මානව සම්පත් සංවර්ධන නිලධාරී එකතු වී වැඩ කරොත් ආබාධ සහිත රැකියා ස්වයන්නන්ගේ සහ ඔවුන්ගේ පවුලේ ජීවන තත්ත්වය නංවාලීමට සහාය විය හැකිය. අපි එක් වී වැඩ කරන්නේ සතුටින්. අපට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් හොඳ සහයෝගයක් ලැබෙනවා. தந்து கொண்டிருக்கிறோம். RGG නිෂ්පාදන සමාගමේ හිමිකරු எங்களுக்கு வேலையாட்கள் සේවකයින් සොයා ගැනීම සඳහා අපි දේශීය පුවත්පත්වල පුරප්පාඩු පළ කරා. එසේම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් රැකියා අපේක්ෂිතයන්ගේ ලැයිස්තුවක් පවත්වාගෙන යනවා. එමගින්ද අපට රැකියා අපේක්ෂකයින් පිළිබඳ තොරතුරු ලැබුණා. ඇය සෑම විටම ඇයට පවරා ඇති ප්‍රමාණයට වඩා වැඩ කරනවා. එසේම ඇය නියමිත වේලාවට වැඩ කරනවා. එම නිසා අපි ඇයව අපගේ ආයතනයේ දිගටම තබා ගැනීමට ඉතා කැමැතියි. மோட்டிவேட் பண்ணிச்சுது. විශාල ඇඟලුම් කම්හලක බොහෝ සේවකයින් සේවයේ යෙදී සිටින දර්ශනයකි. මානව සම්පත් කළමනාකරු ට්‍රිපල්ස් හෝල්ඩිංස් we triples අපි ට්‍රිපල් හෝල්ඩිං සමාගමයි. අපගේ කර්මාන්ත ශාලාව ට්‍රිපල්ස් හෝල්ඩිං යටතේ ක්‍රියාත්මක වන ග්ලෝබල් ඉන්ටිමේස් පුද්ගලික සමාගමයි. අපේ සමාගම ඇඟලුම් කර්මාන්තයට සම්බන්ධයි. මෙම කර්මාන්තයේ කාන්තා සේවිකාවන් සඳහා පුරප්පාඩු විශාල ප්‍රමාණයක් තිබෙනවා. තවද ආබාධ සහිත පුද්ගලයින් අනෙක් සේවකයන් හා සමාන ඵලදාතාවයකින් වැඩ කරන අතර දිනපතා රැකියාවටද පැමිණේ. එසේම ඔවුන් සමාගමට පක්ෂපාතී. එය ආයතනයේ ප්‍රතිරූපය වැඩි කරනවා වගේම ඔවුන්ගේ ජීවිතය ජය ගැනීමට ඔවුන්ට සහාය වීමෙන් අප බොහෝ දෙනෙක් සෑහීමකට පත්වේ. to win their life. සමාජ සේවා නිලධාරී විශේෂයෙන්ම ඒස්පේඩේ ව්‍යාපෘතියත් එක්ක අපි රැකියා සපයන ආයතන පිළිබඳ අපි උනන්දුව දැක්වුවා. එතකොට සමන පුරවැල් දිස්ත්‍රික්කේ තියෙන අපිට ආසන්න විශේෂ ආයතන පිළිබඳ අපි විශේෂ උනන්දුවක් දැක්වුවා. ඒ දක්වද්දී අපිට ට්‍රිපල්ස් හෝල්ඩිං ආයතනය අපිට බොයනේ ටවන්ට් එක අපිට හමු වුණා. එහිදී ඒ ආයතනය තුළ තිබ්බ ආයතන කර්මනාකාරීත්වය තුළ තිබ්බ විශ්වසනීයත්වය සහ සෝදිසිනිත්වය එක්ක අපේ ආබාධ සහිත ප්‍රජාව තරුණ තරුණයන් මේ සඳහා යොමු කරන්න අපි සම්බන්ධතාවය අපි හොඳින් හදාගත්තා. ශාරීරික ආබාධ සහිත සබඳතා නිර්මාණ වැඩසටහනේ එක් ප්‍රතිලාභියෙක්. මං ආවේ මැෂින් ඔපරේටර් විදියට. ඊට පස්සේ දැන් මගේ කකුල තුවාල වෙලා මහන්න අමාරුයි. දැන් හෙල්පර් හැටියට වැඩ කරනවා. මම මහන්නේ මේ සපත්තුව ගලවලා. මොකද මේකට දැනෙන්නේ නැහැ කෘත්‍රිම නිසා. එතකොට මට මහන්න ඕන මේ කොටස් තියෙනවානේ. ඒව මට ගෙනත් දෙනවා ළඟට. ඒව මහපුවාම අරයි යනවා. ඒව තියෙනවා. තවත් එක් ශාරීරික ආබාධ සහිත ප්‍රතිලාභී. ඔය සංජීවස නිතරම කෝල් කරලා අහනවා. යන්නේ අපිට මොනවද ප්‍රශ්න තියෙනවද? ඒ දේවල් ගැන නිතරම සමහර මාසෙකට සැරයක් දෙසරයක් වගේ කෝල් කරලා නිතරම අහනවා. අපි එජිපිස් යනවානේ. ඒ වෙලාවෙදි අපි අහනවා සම්බන්ධව. ඒක සහයෝගයක් ලබා දෙනවා. මානව සම්පත් සංවර්ධන නිලධාරී ඇත්තම රැකියාව කිරීමට අපේක්ෂිත ආබාධ සහිත කෙනෙක් ඉන්නවනම් ඕගොල්ලන් අපිට හා එකතු වෙන්න. මොකද රැකියා සපයන හොඳ තත්ත්වයේ ආයතන අප සතුව තියෙනවා. ඒ ආයතන ඊටම සුහදශීලීව ඔබ පිළිගන්නට සූදානම් ඉන්නවා රැකියාව සඳහා බඳවා ගන්න. ඉතින් ඕගොල්ලන් අපිත් එක්ක එකතු වෙන්න එහෙම කෙනෙක් ඉන්නවනම් අපිට ඔයගොල්ලන් සඳහා හොඳ රැකියා ආයතනයකට ඔබව යොමු කරලා ඔබේ ආර්ථිකය ඒ වගේම රටට ලොකු ආර්ථික දායකත්වයක් කරලා දෙන්න අපිට අවස්ථාවක් උදා කරලා දෙන්න පුළුවන්. ලක්ෂාති අරන්දර ආබාධ සහිත කාන්තාවක් සමාජයේ කොටස්කාරණයක්. ඒ සමාජයෙන්
ආබාධ සහිත වූ පමණින් බැහැර කරන්න බෑ. ඇයත් සාමාන්‍ය පුද්ගලයන් වගේම සතුටින් ජීවිතය ගත කරන්න කැමතියි. ඉතින් ඒ අයිතිය සුරැකීම අපගේ යුතුකමක්. ඒ වෙනුවෙන් අපි ඔබට උපරිම දායකත්වය සපයන්නෙමු.